මං අද කහබත් එකක් හැදුවා රසම රස. සීඹල අච්චාරු එකක් තමයි හැදුවේ. මම සුදු විනාකිරි මේස හැන්දක් ගත්තා පේස්ට් එක හදාගන්න. ඊට පස්සේ මං මෙන්න මේ ආකාරයට හදාගන්නේ. මං හදාගන්න විදිහ කියන්නම්. අවු මිරිස් ග්‍රෑම් 100ක් ගත්තා. රතු ලුණු ග්‍රෑම් 200ක් ගත්තා. අවු මිරිස් ටික හොඳින් සෝදලා තමාතු කරලා ඒක මැදින් දෙක චුට්ටක් පාලා තෙලෙන් තම්බ ගත්තා. ඊට පස්සේ රතු ලුණු ටිකත් ඒ ආකාරයටම තෙලෙන් තම්බ ගත්තා. මම ඊට පස්සේ සීඹල ග්‍රෑම් 20ක් අතර අරගෙන උණු වතුර ටිකක් දාලා හොඳින් පොඩි කරලා ඒකේ තියෙච්ච ඇට ටික අයින් කරලා පෙරලා අරගෙන ඒක ලිපේ තියලා හොඳින් උතුරෙව්වා. උතුරලා ඉවරලා මම කලින් හදාගත්ත පේස්ට් එක ඒකට මික්ස් කරා. ඒ පේස්ට් එකට දැම්මේ රතු මිරිස් තේ හැන්දක්, ගම් මිරිස් තේ හැඳි භාගයක්, අබ තේ හැඳි කාලක්, සුදු ලුණු, ඉඹුරු, ආයි කුරුදු පොත්තක්, ඊට පස්සේ ලුණු, කහ, සීනි හැන්දකුත් දැම්මා. හොඳින් උතුරනකොට ලිප නිවන්න. ලිප නිවලා ටිකක් වෙලා නිවෙන්න තියන්න. තෙලෙන් තම්බගත්ත අවු මිරිස් ටිකත් ලුණු ටිකත් දාලා කලවම් කරා. චාරු එකට හරියන මං කහබත් එකකුත් හැදුවා. පරිප්පු ඉතින් නැතුවම බෑනේ පරිප්පුවකුත් හැදුවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.